අපේ චැනල් එකත් එක්ක සෙට් වෙච්ච ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලන්න යන්නේ සෝලෝ ලෙවලින් සීසන් 6 5වෙනි එපිසෝඩ් එක. එහෙමත් නැත්නම් සෝලෝ ලෙවලින් මංගා එකේ 195 වෙනි චැප්ටර් එක. එහෙනම් වෙනද වාගේම දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද අපේ කතාවට. කලින් එපිසෝඩ් එක ඉවර වුණේ සූහෝ එයාගේ ඇඟෙන් මානා ශක්තිය පිට කරන ගමන් එයාට ඇටැක් කරන්න ඇවිල්ලා හිටපු සොල්දාදුවන්ට මූණ දෙන ලෑස්ති වෙච්ච සීන් එකෙන්. අද කතාව ඉස්සරහට කන්ටිනියු වෙන්නේ එතනින්දලා. කැඩුන හෙවනැලිවලින් බැහුණු හොල්මනක් වගේ රූපයක් දික් කරපු අත් දෙකෙන් ගිනි දැල් විහිදුවන ගමන් ඉස්සරහට පයින්නවා. එයාගේ උඩට උස්සගත්ත අත් දෙක මැද්දේ එයා බලවත් කින්දර ශක්තියක් එකතු කරන්න පටන් ගන්නවා. තවත් මොහොතක්වත් ගත්තේ නැති ඒ රූපය ඒ මායා ශක්තිය කෙලින්ම එයාගේ අත් දෙක ඉස්සරහට දික් කරලා සුහෝගේ පැත්තට එවන්න පටන් ගන්නවා. සම්පූර්ණ ප්‍රදේශයේම ඒ මායා කින්දරෙන් විනාශ වෙලා යනකොට සුහෝට අන්තිම මොහොතේ ඒකට අහුවෙන්නේ නැතුව යන්තමට පිටිපස්සට පැන ගන්න පුළුවන්. දාඩිය දාන ගමන් හොඳටම කලබල වෙලා හිටපු සූහෝ තාමත් නොසැලෙන ශක්තියකින් ඉස්සරහා බලාගෙන හිටියා. මේ පාර නම් එයා දැක්කේ අමුතුම දර්ශනයක්. කලින් සූහෝට ගින්දර වලින් ඇටැක් කරපු ජාතිය කෙනාගේ තවත් කට්ටියක් එයාලගේ අත් දෙක එකට එකතු කරගෙන අමුතු මන්ත්‍රයක් වගේ එකක් කියන ගමන් ප්‍රේ කරන ගමන් හිටියා. තමන්ගේ ඇඟෙන් ගින්දර පිට කරන ගමන් හිටපු එයාලා අත් ඔක්කොම උඩට උස්සලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒත් එක්ක උඩ බලපු සූහෝ දැක්කේ හරිම භයානක විදිහේ දර්ශනයක්. එයාගේ ඔළුව උඩින් එයාව සම්පූර්ණයෙන්ම පුච්චලා දාන විදිහේ හරිම ලොකු ගින්දර ජාලාවක් කැරගෙන ගමන් තිබුණා. ඒ දර්ශනය දැක්ක සූහෝගේ මූණ හොඳටම බයෙන් ගල් වුණා. ඊළඟ මොහොතේ ඒ ලොකු සම්පූර්ණ ගින්දර ජාලයම කෙලින්ම සූහෝගේ ඇඟ පැත්තට කඩාගෙන එන්න පටන් ගත්තා. සූහෝට එතනින් අයින් වෙන්න කිසිම වෙලාවක් තිබෙන්නේ නැහැ. එයාට පුළුවන් වුණේ එයාගේ පළිය ඉස්සරහට කරගෙන තමන්ගේ ඇඟේ ගින්දර ජාලාවට අහු වෙන්නේ නැති වෙන විදියට ආරක්ෂා කරගන්න විතරයි. ඒ ගින්දර ජාලාව ඉවර වෙනකොට සූහෝ හිටියේ හොඳටම මහන්සි වෙලා. එයා දාඩිය දාන ගමන් ඉස්සරහා බලාගෙන හිටියා. ආයෙමත් මේ කට්ටිය එයාට කරන්න යන්නේ මොකක්ද කියලා. සූහෝ දැක්කේ මේ හොල්මන් වගේ කට්ටිය බිම වාඩි වෙලා මා හයියෙන් ආයෙමත් මොකද්ද මන්තරයක් මතුරන ගමන් ඉන්නවා. එයාලා මේ මන්තරය මතුරන වැඩේ දිගටම කරගෙන ගියා. ඒ සම්පූර්ණ ප්‍රදේශයම තදදම් පාට මැජික් ශක්තියකින් වැහිලා යන්න පටන් ගත්තා. සූහෝ උඩ බලන්න පටන් ගත්තා. එයාත් දැක්කේ ඇස් දෙක හදාගන්න බැරි දර්ශනයක්. සූහෝගේ ඉස්සරහින් අමුතුම විදිහේ ලොකුම ලොකු සාතෙක් මතුවෙලා තිබුණා. මේ සතා සම්පූර්ණයෙන්ම හැදිලා හිටියේ සූහෝට ඇටැක් කරන්න ආපු ආමියගේ කට්ටියකින්. එයාලා හැම කෙනෙක් මේකට එකතු වෙලා මේ යෝධ සත්වයා විදිහට වෙනස් වෙලා තිබුණා. සතාව දැක්ක සූහෝ හිතුවේ එක අතකට මේක සමහරක් විට හොඳ දෙයක් වෙන්න පුළුවන් කියලා. මොකද සූහෝට කලින් ගොඩක් සතුරොත් එක්ක එකපාර සටන් කරන්න වුණා. මේ පාර ඒ හැම සතුරෙක්ගේම ශක්තියකට එකතු වෙලා තිබුණත් එයාට සටන් කරන්න වෙන්නේ එක සතුරෙක් එක්ක විතරයි. ඉතින් එහෙම බැලුවට පස්සේ සූහෝට මේක එච්චර ලොකු දෙයක් විදියට පෙරුණේ නැහැ. එයාට තියෙන්නේ ටිකෙන් ටික මේ සතුරව විනාශ කරලා දාන එක. සුසුමක් කෙලපු සූහෝ තවදුරටත් මේ පළිය වැඩක් වෙන්නේ නැහැ කියලා හිතලා එයාගේ පළිය පැත්තකට වීසි කරලා දැම්මා. ඊළඟ තත්පරේ සූහෝ කෙලින් මේ ලොකු රාක්ෂසගේ ඇඟ පැත්තට පැන්නා. සූහෝ මේ සතාව කෑලි කෑලි වලට කපන ගමන් හිටියේ. එයා ඒ සතාගේ ඇඟ වටේ විදුලි වේගයේ දුවන ගමන් සතාගේ ඇඟේ හැම තැනක්ම විනාශ කරන්න පටන් ගත්තා. අපිට පේනවා ලොකු සතාව වහගෙන හිටපු එයාගේ සන්නාහ කෑලි කෑලි වලට කැඩිලා බිමට වැටෙන ගමන් තියෙනවා. එකපාරටම නතර වෙච්ච සූහෝ එයාගේ ලොකු කඩුව අතර ගන්න ගමන් කිව්වා මම මේක ඉක්මනටම ඉවරයක් කරලා දාන්නම් කියලා. එහෙම කියපු සූහෝ අතරගත්ත එයාගේ කඩුව බලවත් මායා ශක්තියක් එක්ක කැරකිලා ගිහිල්ලා හැම දෙයක්ම කපාගෙන යන විදියට කෙලින්ම අර ලොකු සතාගේ පැත්තට වීසි කරලා දැම්මා. කඩුව ඒ සතාගේ ඇඟේ කෑලි විනාශ කරන ගමන් කෙලින්ම ඉස්සරහට යන ගමන් තිබුණා. සතාගේ ඇඟෙන් තවත් ලොකු කොටසක් විනාශ කරලා දාපු මේ කඩුව එයාගේ ඇටැක් එක අන්තිමේදී ගිහිල්ලා බිතියක හිර වුණා. සූහෝ එතරනුත් නැවතුනේ නැහැ. එයා කෙලින්ම තමන්ගේ දුන්න ඊතලේ අතර අරගෙන තවත් ඇටැක් එකකට ලෑස්ති වුණා. මායා ශක්තියෙන් වට වෙලා හිටපු සූහෝ තමන්ගේ ඇඟේ තියෙන අනිත් මායා ශක්තිය කෙලින්ම ඒ ඊතලේ තුඩට එකතු කරන ගමන් තිබුණා. ඊතලය නිල් පාට මායා ශක්තිය
100කින් වට වෙලා තිබුණා. තවත් මොහොතක්වත් පරක්කු වෙච්ච නැති සූහෝ එයාගේ මේ මායා ඊතලය අකුණක් වගේ හරිම වේගයකින් බලවත් විදිහට අර ලොකු සතාගේ ඇඟ පැත්තට යවන්න පටන් ගත්තා. ඒක කෙලින්ම ගිහිල්ලා ඒ සතාගේ ඇඟේ වැදුනා. ඒකෙන් ගුණේ ඒ සතාගේ ඇඟට එකතු වෙලා හිටපු අනිත් සාමාන්‍ය සොල්දාදුවන්ව එළියට වීසි වෙන්න පටන් ගත්ත එක. සූහෝගේ ඇටැක් එක අන්තිමේදී ලොකු සතාව හැදෙලා තිබ්බ අනිත් නයිස්ලා එළියට ඇවිල්ලා තිබුණා. හෙවණැල්ලක් වගේ එයාලගේ පිටිපස්සෙනුත් මතුවෙච්ච සූහෝ එයාලටත් ඇටැක් කරන්න ලෑස්ති වුණා. තමන්ගේ කිනිසි දෙකට අත තිබ්බ සූහෝ ඊළඟ තත්පරේ අකුණක් වගේ වේගවත් පාරවල් දෙකකින් එයාගේ ඉස්සරහා හිටපු නයිට් දෙකට කපලා දැම්මා. ඊට පස්සේ සූහෝ එයාගේ ඉස්සරහා හිටපු අයින් නයිස්ලා දෙන්නටත් ඒ විදිහටම ඇටැක් කරා. දැන් සූහෝ එයාට ඇටැක් කරන්න ආපු එනිමිස්ලා ඔක්කොම ඉවරයක් කරලා දාලා ඉවරයි. එයා තමන්ටම කියාගත්තා මට තවදුරටත් කිසිම ආයුධයක් උමනා වෙන්නේ නැහැ කියලා. සූහෝ කිව්වා ඇත්තම පිරිමියට ඕන වෙන්නේ එයාලගේ අත් දෙක විතරයි කියලා. තමන්ගේ ලෙවල් එක අප් වුණා කියලා සූහෝට සිස්ටම් එකෙන් නොටිෆිකේෂන් ආවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් සූහෝ ඉවරයක් කරලා දාපු නයිට්ස්ලා බිම වැටිලා ඉන්නවා. සූහෝට සිස්ටම් එකෙන් තවත් නොටිෆිකේෂන් එකක් ආවා. ඒකේ තිබුණේ සූහෝ අරගත්ත ප්‍රමෝෂන් පොයින්ට්ස් ගන්න නිසා එයාට හයි රෑන්ක් එකේ ක්ලාස් එකකට ජොබ් ප්ලේස්මන්ට් එකක් ලබන්න සුදුසුකම් ලැබිලා තියෙනවා කියලා. සිස්ටම් එක සූහෝට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. එයාව ඇගීමට ලක් කරා. සිස්ටම් එක සූහෝට කිව්වේ එයා යුද පිටියේදී පෙන්නපු දක්ෂතා දිහා බැලුවම සූහෝගේ පසුනොපසින අධිෂ්ඨානය නිසා එයාට හැම බාධකයක්ම ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. මෙච්චර වෙලාවක් යනකම්ම සූහෝට කිසිම ජොබ් එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් සූහෝට ෆයිටර් කෙනෙක් විදියට එයාගේ පළවෙනි ජොබ් එක ලැබිලා තිබුණා. සිස්ටම් එකෙන් නවත්තන්නේ නැතුව තවත් නොටිෆිකේෂන් එන ගමන් තිබුණා. ඒවෙ තිබුණේ සූහෝගේ ප්ලේයර් ටයිම් එක හිතුවටත් වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණා. ඒ වගේම එයාගේ ඉතුරු වෙලා තියෙන හෙල්ත් එක 150කටත් වැඩි. ඔයාගේ හැම සතුරෙක්ම පරාජය කරලා තියෙනවා. ඒ වගේම හැම මෙට්‍රික් එකකින්ම ඔයාගේ ප්‍රමෝෂන් පොයින්ට්ස් ගාන තවත් උඩට යනවා. සිස්ටම් එකෙන් අන්තිම නොටිෆිකේෂන් එක මතු වුණා. ඒකෙන් කිව්වේ ඔයාගේ මුළු ප්‍රමෝෂන් පොයින්ට්ස් ගානම ඇචීව්මන්ට් ලිමිට් එක පහු කරලා ගිහින් තියෙනවා. සිස්ටම් එක සූහෝට කිව්වේ ඔයාගේ ජොබ් එක ෆයිටර් කෙනෙක්ගේ ඉඳලා සෝවිල් ස්ට්‍රයිකර් කෙනෙක් විදිහට වෙනස් වෙනවා කියලා. සූහෝ කල්පනා කරා. එයා හිතුවේ මේ තවමත් මදි. මම කොහොම හරි තවත් ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. මම කොහොම හරි මේ ඩන්ජන් බොස්ව පරද්දලා දාන්න ඕන. ඒත් එක්කම ආයෙමත් සූහෝ විනාශ කරලා දාලා තිබ්බ නයිට්ස්ලා ෂැඩෝස් අතරින් නැගිටින්න පටන් ගත්තා. සූහෝ ආයෙමත් එයාගේ සෙල්ලම පටන් ගත්තා. සීන් එක මෙතනින් කට් කරලා ඊට පස්සේ පැය කීපයක් අනාගතයට අභිව එක්කගෙන යනවා. මේ වෙනකොට සූහෝ එයාගේ පරණ සතුරු ඔක්කොම ආයෙමත් පරාද කරලා දාලා තිබුණා. ඒ වගේම එයාට ඒ රෑන්ක් එකේ මැජික් මාලයක් වගේම හයි රෑන්ක් එකේ මැජික් මුද්දකුත් එයාට හම්බ වෙලා තිබුණා. ඒ වගේම සූහෝට එයාගේ මැජික් ගාන්ට්ලත් එක S රෑන්ක් එකේ නොවුනත් S රෑන්ක් එකට ලං වෙන මට්ටමටම බලවත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සීන් එක ආයමත් මාරු වෙනවා. අපිට බලාගන්න පුළුවන් ඉග්‍රිසියාගේ රාජකීය පුටුවට වෙලා ලිටල් මොනාක් කෑව හොයාගෙන එනකම් බලාගෙන ඉන්නවා. එක පාරටම මැජිකේට් එකක් ඕපන් වෙනවා. අපට පේනවා සූහෝ ඒ ගේට් එකේ ඉඳලා ඉග්‍රිස් පැත්තට එන ගමන් ඉන්නවා. එයා ඉග්‍රිස්ගෙන් අහනවා ඔයා මම එනකම් බලාගෙන හිටියද කියලා. දැන් මේ ඉන්නේ කලින් හිටපු දුර්වල සූහෝ නෙමෙයි. කලින්ට වඩා ගොඩක් බලවත් වෙච්ච සූහෝ කෙනෙක්. සූහෝගෙන් එළියට එයාගේ මායා ශක්තිය පිට වෙන ගමන් තිබුණා. එයා ඉග්‍රිස්ට කිව්වා මම ආයෙමත් පාරක් ආවා ඔයාව බිම දාන්න කියලා. ඒ වගේම අපිට බලාගන්න පුළුවන් සිස්ටම් එකේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. නම සං සූහෝ ලෙවල් එක 70. ඉග්‍රිස් වගේම සූහෝ ටික වෙලාවක් එකිනෙකාගේ මූණු දිහා බලාගෙන හිටියා. ඒ දෙන්නම හිටියේ තමගෙන් එළියට මායා ශක්තිය පිට කරන ගමන්. ඊළඟ මොහොතේ ඉග්‍රිස් එක පාරටම එයාගේ කඩුව ඉස්සුවා. ඊළඟට කලින් පාර වගේම ඒ මුළු ප්‍රදේශයම විනාශ වෙලා යන විදිහට ඉග්‍රිස් බලවත් ඇටැක් එකක් සූහෝගේ පැත්තට යවුවා. මේ ඇටැක් එකේ බලය කෙලින්ම සූහෝගේ පැත්තට එන ගමන් තිබුණා. සූහෝ කිසිම වෙලාවකවත් එක පාරටම මෙච්චර බලවත් ඇටැක් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සූහෝගේ ඇස් දෙක පුදුමයෙන් ලොකු වුණා. ඉග්‍රිස්ගේ මේ ඇටැක් එක කොච්චර බලවත්ද කියලා කියනවනම් ඒ මුළු සම්පූර්ණ ප්‍රදේශයම අකුණු වලින් වහගත්තා වගේම ඒ මුළු ප්‍රදේශයම විනාශ වෙලා යන්න පටන් ගත්තා. සූහෝට පුළුවන් වුණේ යන්තමට මේ ඇටැක් එකෙන් බේරිලා පැත්තකට පැන ගන්න විතරයි.
ඒග්‍රිස් දිගටම අකුණු ගහනෝ වගේ වේගයෙන් සූහෝගේ පැත්තට ඇටැක් කරන ගමන් හිටියා. හැබැයි සූහෝත් මේ පාර වැඩේ අතෑරියේ නැහැ. එයාත් ඉග්‍රිස්ගේ පැත්තට පැන්නේ. ඒග්‍රිස්ට ලොකු පංච් එකක් දීලා එයා බිම දාන බලාපොරොත්තුව හිතේ තියාගෙන. ඒග්‍රිස් වගේම සූහෝ එකිනෙකාගේ දිහාට ලොකු පංච් දෙකක් එල්ල කරගත්තා. ඒ දෙන්නගේ ඇටැක් දෙකම එකිනෙක හමු වෙච්ච වෙලාවේ ඒ සම්පූර්ණ ප්‍රදේශයම විනාශ වෙලා යන්න පටන් ගත්තා. පොළොව වගේම වටේ තිබුණ හැම දෙයක්ම කැඩිලා පිදිලා වීස් වෙලා යන්න පටන් ගත්තා. සීන් එක ආයමත් මාරුවෙද්දී අපිට කිසිම දෙයක් බලාගන්න වෙන්නේ නැහැ. අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ සම්පූර්ණ ප්‍රදේශයම නිල් පාට අමුතු මායා දුමාරයකින් වහගෙන තියෙනවා විතරයි. ඒග්‍රිස් වගේම සූහෝ පේන්නේ හිටියේ නැහැ. ඒක පාරටම මේ මායා දුමාරයෙන් එළියට ආපු ඉග්‍රිස් වගේම සූහෝ ආයමත් එකිනෙකාගේ දිහාට පැන ගන්න පටන් ගත්තා. ඉග්‍රිස් සූහෝ දිහාට පැන්නේ එයාව බිම දාලා අල්ලගන්න බලාපොරොත්තු වෙමින්. සූහෝ නම් ඉග්‍රිස්ගේ පැත්තට එනකමන් හිටියේ එයාගේ තනි අතින් ලොකු පංච් එකක් ඉග්‍රිස්ට දෙන්න හිතාගෙන. සූහෝ එයාට හම්බෙලා තිබ්බ ස්කිල්ස් පාවිච්චි කරලා අකුණක් වගේ වේගයෙන් එක දිගට ඉග්‍රිස්ගේ පැත්තට ඇටැක් එල්ල කරන්න පටන් ගත්තා. අකුණක් ගහනවා වගේ වේගකින් තප්පර ගානක් ඇතුළත ඉග්‍රිස්ගේ පැත්තට ඇටැක් ලොකු ප්‍රමාණයක් එල්ල වෙන්න පටන් ගත්තා. තවමත් අකුණක් ගහන වගේ වේගකින් ඉග්‍රිස්ට ඇටැක් කර හිටපු සූහෝ කල්පනා කරේ තවමත් මේ මදි. මට මීට වඩා තවත් ටිකක් වේගවත් වෙන්න පුළුවන් වුණා නම්. ඒක පාරටම සූහෝ දිහා බලාගෙන හිටපු ඉග්‍රිස්ගේ බැල්ම තියුණු වුණා. ඊළඟ මොහොතේ සූහෝ කිසිම විදිහකට බලාපොරොත්තු නොවුන විදිහේ ශක්තිමත් ඇටැක් එකක් ඉග්‍රිස් එයාගේ කඩුවෙන් සූහෝගේ පැත්තට එල්ල කරා. සූහෝට යන්තමින් පුළුවන් වුණේ ඒ ඇටැක් එක තමන්ව කපාගෙන යන්න කලින් එයාගේ මැජික් ගාන්ට්ලට් දෙක එකට ලං කරලා තමන්ගේ ඇඟ බේරගන්න විතරයි. ඒ ඇටැක් එක කොච්චර බලවත් වුණාද කියලා කියනවනම් සූහෝව ඈතට වීස් වෙලා යන්න පටන් ගත්තා. එයා වටේ තිබුණ බිත්තිත් කඩාගෙනම ඈතට වීස් වෙලා ගියා. ඉග්‍රිස් එතරනුත් නැවතුනේ නැහැ. එයා කෙලිම තමගේ කඩුවත් අරගෙන සූහෝ කපලා දාන්න බලාපොරොත්තු වෙයි කෙලිම සූහෝගේ පැත්තට එන ගමන් හිටියා. හැබැයි සූහෝත් වැඩේ අතෑරියේ නැහැ. එයා එයාගේ කාතකට එයාගේ සම්පූර්ණ ශක්තියම එකතු කරන්න පටන් ගත්තා. සූහෝගේ ඒ අත මායා ශක්තියෙන් වැහිලා යන්න පටන් ගත්තා. ඒක පාරටම ඉග්‍රිස්ගේ පැත්තට පැන්න සූහෝ තමන් එක අතකට එකතු කරපු සම්පූර්ණ බලයම පාවිච්චි කරලා ඉග්‍රිස්ට විනාශකාරී ලොකු පංච් එකක් එල්ල කරා. ඒ පංච් එක ඉග්‍රිස් බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් බලවත්. ඉතින් ඉග්‍රිස් ඊළඟ තප්පරේ පුළුවන් ගුණේ එයාගේ කඩුව භාවිතා කරලා මේ ඇටැක් එකෙන් බේරෙන්න විතරයි. සූහෝගේ ඇටැක් එකේ තිබ්බ මායාවේ ශක්තිය ඉග්‍රිස්ව පහු කරගෙන එයාගේ ඇඟ හරහා යන ගමන් හිටියා. මේ ශක්තිය දැනෙච්ච ඉග්‍රිස්ගේ ඇස් දෙක එකපාරටම ලොකු වුණා. ඉග්‍රිස් කල්පනා කරේ අපේ ලිටල් මොනා ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. එයාගේ සම්පූර්ණ ශක්තියටම දැල්ලකා වෙලා තියෙනවා වගේ කියලා. ඒත් එක්කම ආයමත් පාරක් ඉග්‍රිස් සූහෝගේ පැත්තට අකුණු ගහනවා වගේ එයාගේ කඩුව වරණ ගමන් යන ගමන් හිටියා. සූහෝත් කිසිම වෙලාවක අතෑරියේ නැහැ. එයත් එයාගේ ශක්තිය පාවිච්චි කරලා ඉග්‍රිස්ට ඇටැක් කරන ගමන් හිටියා. සූහෝ කල්පනා කරා මම දැන් ලෙවල් අප් වෙලා ඉන්නකොටයි මෙයත් එක්ක සටන් කරන්නේ. ඒ වුණාට මේ ඩාර්ක් නයිට් මම හිතුවටත් වඩා ගොඩක් ශක්තිමත් වගේ. ඉග්‍රිස් දිහා බලාගෙන සූහෝ කල්පනා කරා. එයා හිතුවේ අනිත් නයිට්ස්ලත් එක්ක කම්පෙයා කරනකොට මේ ඩාර්ක් නයිට් නම් හිතා ගන්නවත් බැරි තරම් ලොකු ලෙවල් එකක ඉන්නවා වගේ කියලා. වෙනත් වචන වලින් හරියටම කිව්වොත් මෙයා ඕනෝටත් වඩා වැඩි. සූහෝට එයාගේ අතීතය මතක් වුණා. කලින් පාර වෙච්ච දේවල් එයාට මතක් වෙන්න පටන් ගත්තා. එයා කල්පනා කරා මෙයා කොච්චර බලවත් කෙනෙක් වුණත් මේ ගේම් එකේ රූල්ස් මම දන්නවා. මම පළවෙනි ලෙවල් එකේ ඉඳලා මෙච්චර දුර ආවේ ටික ටික ලෙවල් අප් වෙවි. ඉතින් මට අනිවාර්යයෙන්ම මේකත් කරන්න පුළුවන්. මේත් එක්කම අපිට පේනවා සිස්ටම් එකෙන් සූහෝට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා එයාගේ දැන් තියෙන ස්ටේටස් එක පෙන්නුම් කරන්න. ඊළඟ තත්පරේ සූහෝ එයාගේ අත මිටිමොලව ගත්තා. එයා මිටිමොලව ගත්තාට පස්සට කරගෙන ලොකු ශක්තියක් එයාගේ අතට එකතු කරන්න පටන් ගත්තා. ඊළඟ මොහොතේ ඉග්‍රිස් කිසිම වෙලාවක බලාපොරොත්තු නොවෙච්ච දෙයක් සිද්ධ වුණා. ඒ තමයි සූහෝ එයා එකතු කරගත්ත සම්පූර්ණ ශක්තියම පාවිච්චි කරලා ඉග්‍රිස්ට ඇටැක් එකක් එල්ල කරන එක. මේ ඇටැක් එක කොච්චර බලවත්ද කියලා කියනවනම් බලවත් ලොකුම ලොකු කළු නයිට්වරයා වෙච්ච ඉග්‍රිස් පිටිපස්සේ තිබ්බ බිත්තියකුත් කඩාගෙන වීස් වෙලා යන්න පටන් ගත්තා. ඊළඟට සූහෝට සිස්ටම් එකෙන් නොටිෆිකේෂන් එකක් ආවා. ඒකේ තිබුණේ ටයිටල් එක ලිටල් මොනාක්. ඒ වගේම මොනාක් ඔෆ් ෂැඩෝගේ බලය උරුම වීම නිසා ඔයාගේ සියලුම ඇබිලිටිස් පොයින්ට් 40කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ අද කතාව මේ විදියට ඉවර වෙනවා. නෙක්ස්ට් එපිසෝඩ් එක නම් මම ඔයාලට අනිවාර්යයෙන්ම පරක්කු නොකර අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනකන් ආදර ගිහිල්ලා එන්නම්.